චෙක් එකක් රිටර්න් වුණොත් සල්ලි ටික ආපහු ගන්න මොනවද කරන්න පුළුවන්? ඔයාටත් මේ සිදුවීම වෙලා ඇති. සල්ලි ගන්න කියලා චෙක් එකක් අරගෙන ගියාම account එකේ සල්ලි නැහැ කියලා ඒ චෙක් එක ආපහු රිටර්න් වෙලා ඇති. එතකොට සමහර වෙලාවට කේන්ති ගිහින් ඇති, අසරණ වෙලා ඇති. ඒන හැඟීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හුඟක් කට්ටිය හිතාගෙන ඉන්නේ ඒ වගේ දෙයක් වුණාම අපිට කරන්න පුළුවන් පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන එක විතරයි කියලා. අද අපි කතා කරමු චෙක් එකක් රිටර්න් වුණාම පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන එකට අමතරව මොකක්ද අපිට කරන්න පුළුවන් කියන එක ගැන. ඒ කියන්නේ ඔයාගේ අතේ තියෙන චෙක් එක නිකන් කොල කෑල්ලක් නොවි වටිනාකමක් සහිත ලියවිල්ලක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක. දැන් අපි චෙක් එකක් මාරු කරගන්න බැංකුවට ගියාම account එකේ සල්ලි නැත්තම් හරි එහෙමත් නැත්තම් අස්සන පැහැදිලි නෑ වගේ දෝෂ තියෙනවා නම් ඒ වගේම දිනේ වැරදි තියෙනවා වගේ මොනවා හරි ටෙක්නිකල් ප්‍රශ්න තියෙනවා නම් හරි එහෙමත් නැත්තම් account එක ක්ලෝස් කරලා තියෙනවා නම් මෙන්න මේ වගේ දේවල් වලදී අපිට සල්ලි ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී සල්ලි නොදී චෙක් එක රිටර්න් වෙන්න පුළුවන්. අපි මෙතනදී කලබල වෙන්න හොඳ නැහැ. චෙක් එක රිටර්න් වුණාම බැංකුවෙන් දෙනවා පොඩි ලියවිල්ලක්. මේකට අපි කියනවා චෙක් රිටර්න් නෝට් කියලා. මෙන්න මේක තමයි ඔයාගේ අතේ තියෙන වැදගත්ම සාක්ෂිය. ඒ වගේම තමයි මෙතනදී මතක තියාගන්න ඕනේ දේ චෙක් එකක් වළංගු වෙන්නේ නිකුත් කරපු දිනේ ඉඳලා මාස 6ක් වෙනකම් විතරයි. ඒ නිසා මේ වැඩේට කල්මරමර ඉන්න හොඳ නැහැ. පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මුලින්ම කරන්න පුළුවන් චෙක් එක දුන්න කෙනාට කතා කරලා අපිට චෙක් එකට සල්ලි ගන්න බැරි වුණා, චෙක් එකට සල්ලි හම්බුනේ නැහැ. ඒ නිසා මට සල්ලි දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. හැබැයි එතනදී එයා එක මගහරිනවා නම් එහෙම නැත්නම් පිළිතුරු නොදී ඉන්නවා නම් අන්න ඊට පස්සේ අපිට පුළුවන් මේ ගැන ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. හැබැයි අපි මේ වගේ අවස්ථාවකදී අපට සල්ලි ලැබුණේ නැහැ කියලා පැමිණිල්ලක් දානවට වඩා වංචනික විදිහට රවට්ටන චේතනාවෙන් ගිණුම් නැති සල්ලි නැති account එකකට චෙක් එකක් දුන්න කියලා පැමිණිල්ලක් දාන එක තමයි වඩාත් සුදුසු. ඊළඟට අපි කරන්න ඕන දේ තමයි ලෝයර් කෙනෙක් හම්බෙන්න යන එක. ඊට පස්සේ අපිට පුළුවන් ලෝයර් කෙනෙක් මාර්ගයෙන් එන්තර වාසියක් යවන්න. එන්තර වාසියකදී වෙන්නේ දවස් 14ක් ඇතුළත කරුණාකරලා මගේ සල්ලි දෙන්න නැත්නම් මම නඩු මාර්ගයකට යනවා කියලා දැනුම් දීමක් කරන එක. ඇත්තටම මේක නෛතික වශයෙන් ගොඩක් ප්‍රබල ලියවිල්ලක්. ඒක නිසා සමහර විට මේ ලියවිල්ල ලැබුණට පස්සේ අදාළ පුද්ගලයා බය වෙලා සල්ලි ගෙවන්නත් ඉඩ තියෙනවා. ඔයා දාන පැමිණිල්ලේ කොපි එකක්, එන්ට්‍රි කොපි එකක් තියාගන්නත් අමතක කරන්න එපා. ඔන්න ඊළඟට තමයි මම අර කලින් කියපු මේකේ නීතිමය කොටසට එන්නේ. හුඟක් කට්ටිය මේ නීතිය දන්නේ නැති නිසා මේක පටලවා ගන්නවා. හොඳට මතක තියාගන්න අපි ළඟ තියෙන චෙක් එක රුපියල් ලක්ෂ 10ට වඩා අඩුයි නම්, ඒ කියන්නේ මිලියනයට අඩුයි නම් අපිට කෙලින්ම උසාවියට යන්න බෑ. රුපියල් ලක්ෂ 10ට වඩා අපි අතේ තියෙන චෙක් එක අඩුයි නම් අපි ප්‍රදේශයේ තියෙන සමත මණ්ඩලයට ගිහින් තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. එතනින් විසඳුනේ නැත්තම් තමයි නිර්වුල් නොකිරීමේ සහතිකය අරගෙන උසාවිය යන්න පුළුවන්. හැබැයි අපි අතේ තියෙන චෙක් එක රුපියල් ලක්ෂ 10ට, ඒ කියන්නේ මිලියනයට වැඩි නම් සමත මණ්ඩලයේ රස්තියාදු වෙන්නේ නැතුව අපිට පුළුවන් දිසාධිකරණයේ මුදල් නඩුවක් පවරන්න. ඕනෙම දෙයකදී වැදගත්ම දේනේ කාලය කියලා කියන්නේ. හැම දෙයකටම නියමිත කාලයක් තියෙනවා. ඉතින් සිවිල් නීතියට අනුව මුදල් අය කර ගැනීමෙන් නඩුවක් පවරන්න පුළුවන් චෙක් එකක් රිටර්න් වෙලා අවුරුදු 6ක් ඇතුළත විතරයි. මෙන්න මේ කාලය පැන්නට පස්සේ නඩු දාලා වැඩක් නැහැ. ඒ නිසා පරක්කු වෙන්නේ නැතුව චෙක් එකක් රිටර්න් වුණොත් රිටර්න් වුණු ගමන්ම අවශ්‍ය ලියකියවිලි ටික. ඒ කිව්වේ ඔරිජිනල් චෙක් රිටර්න් නෝට් එක, පොලිසිය අපි දාපු පැමිණිල්ල, මෙන්න මේ කියන ඔක්කොම ලෑස්ති කරගෙන නීතිමය උපදෙස් ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. එහෙනම් චෙක් එකක් රිටර්න් වෙලා මේ එක්ස්පීරියන්ස් අරගෙන තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න.